හයි කොහොමද ඔයාලට? ඉතින් ගොඩක් දවසකට පස්සේ මම අලුත් වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ යුරෝපියන් ස්ටුඩන්ට් වීසාස් ගැන ඕවර්විව් එකක්. ඉතින් මෙතනදී වීඩියෝ සීරීස් එකක් එනවා. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක. මම මේ වීඩියෝ එකේදී ඔයාලට ගොඩක් වෙලාවට කන්ට්‍රි එකක් සිලෙක්ට් කරගන්නකොට බලන්න ඕන දේවල්, ඒත් එක්කම ඔයාලගේ තියෙන educational qualifications එක්ක financial status එක්ක ඔයාලට apply කරන්න පුළුවන් countries ගැන තමයි කතා කරන්න යන්නේ මේ series එකෙන්. ඉතින් අපි බලමු පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ මොන countries ගැනද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මෝල්ටා, ලැට්වියා, ලිතුවේනියා, ඔස්ට්‍රියා සහ ඉටලි කියන countries 5 ගැන කතා කරනවා. ඉතින් මේ වගේම තව වීඩියෝස් කීපයක් මේ සීරීස් එක ඉස්සරහට එනවා. ඉතින් අපි මුලින්ම බලමු මේ countries ගැන. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ country එකකට ඉන්නවා නම් ඔයා දැනගන්න ඕන දේවල් වගේම 2026 අවුරුද්දට අදාළව මේ countries වල application rounds ඒත් එක්කම මේ countries වලට apply කරන්න total process එකට කොච්චර කල් යනවද වගේ දේවල් කොහොමද කියලා. ඉතින් මම මුලින්ම කතා කරන්න යන්නේ මෝල්ටා කියන country එක ගැන. ගොඩක් මේ වෙනකොට international students අතර ඒ කියන්නේ higher education වලට foreign country එකක් select කරගන්නකොට මෝල්ටා කියන country එක ගොඩක් students ලා select කරගන්නවා. ඒකට reasons කීපයක් තියෙනවා. පළවෙනි reason එක තමයි language එක. මොකද මෝල්ටා කියන country එකේ English තමයි mainly use වෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, කැනඩා, UK, US වගේ countries වලට සාපේක්ෂව language එක English language එකම use කරත් ගොඩක් ඊට වඩා affordable. ඒ කියන්නේ අනිත් මම කලින් සඳහන් කර රටවල් වලට වඩා ගොඩක් අඩු මුදලකට මේ මෝල්ටා වලට apply කරන්න පුළුවන්. ඉතින් අනිත් වැදගත්ම දේ තමයි මේ මෝල්ටා වල application rounds කීපයක් තියෙනවා. ඉතින් මේ දැන් යන්නේ 2025 අවුරුද්ද නොවැම්බර් මාසේ. ඉතින් මේ වෙනකොට ඔයා application period ඒ කියන්නේ apply කරන්න පටන් ගත්තොත් ඔයාලට ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ අප්‍රේල් මැයි වගේ වෙනකොට මෝල්ටා වලට migrate කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ මෝල්ටා වලට student visa application processing time එක සාමාන්‍යයෙන් මාස 4ත් 6ත් අතර වගේ වෙනවා. ඒත් එක්කම ඔයා මෝල්ටා වලට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට migrate කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට යන total cost එක සාමාන්‍යයෙන් ලක්ෂ 30ත් 40ත් අතර තමයි වෙන්නේ. එතනදී ඔයා apply කරන්නේ bachelor degree එකකට නම් ඔයාට total cost එක ලක්ෂ 30ක් වගේ යනවා. ඔය apply කරන්නේ masters degree එකකට නම් ඔයාට total cost එක ලක්ෂ 35ත් 40ත් අතර වගේ මුදලක් යනවා. ඉතින් ඒත් එක්කම study duration එක ගැන කතා කරොත් master studies සාමාන්‍යයෙන් අවුරුදු එකමාර අවුරුදු 2 විදිහට තියෙනවා. ඔය apply කරන්නේ bachelor degree එකකට නම් ඔයාට සාමාන්‍යයෙන් අවුරුදු 3ක් වගේ study කරන්න වෙනවා. ඉතින් ඒත් එක්කම requirements විදිහට මෝල්ටා වලට apply කරනකොට educational qualifications බලනවා. මෙතනදී අනිත් රටවල් වලට වඩා තියෙන ලොකුම වාසිය තමයි ඔයාට A levels නැතත් මේ මෝල්ටා වලට apply කරන්න පුළුවන්. ඒ කියන්නේ O levels එක්ක diploma level එකකට apply කරන්න අවස්ථාව තියෙනවා. එහෙම නැතිනම් ඔයාට O level exam එකත් එක්ක diploma එකක් තියෙනවා නම් bachelor degree එකකට apply කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි ගොඩක් වෙලාවට මේ මෝල්ටා වල scholarship opportunities අනිත් countries වලට සාපේක්ෂව අඩුයි. හැබැයි master students ලට scholarships වලට apply කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඊළඟට මම කතා කරන්නේ මේ ලැට්වියා කියන country එක ගැන. ඉතින් ලැට්වියාවේ main language එක වෙන්නේ Latvian language එක. ඊට අමතරව Russian language එක use වෙනවා. ඒත් එක්කම ලැට්වියා වල application rounds දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් යුරෝපා රටවල application rounds දෙකක් තියෙනවා. winter application round එකෙන් summer application round එක. එහෙම නැත්නම් winter intake එක and summer intake එක. ඉතින් මේ වෙනකොට 2026ට අදාළව summer intake එක close වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 2026 February intake එකට apply කරන්න බෑ. හැබැයි ඔයාට ලබන අවුරුද්දේ මුල ඉඳන් ජනවාරි මාසේ ඉඳන් application process එක පටන් ගත්තොත් ලැට්වියා වල winter intake එකට, ඒ කියන්නේ September intake එකට apply කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ ලැට්වියා වල processing time එක සාමාන්‍ය මාස 3ත් 4ත් අතර වෙන්නේ. ඉතින් මෙතනදී
ෂෝමනි arrange කරගන්න දේවල් ඒත් එක්කම ඔයාගේ documentation part එක ඒකටත් එක්ක යන කාලෙත් එක්ක ගත්තාම ලබන අවුරුද්දේ මුල application rounds ඒ කියන්නේ application දාන්න පටන් ගත්තොත් ඔයාට ලබන අවුරුද්දේ සෙප්ටැම්බර් වෙනකොට ලැට්වියා වලට මයිග්‍රේට් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ ලැට්වියා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකට සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් වගේ මුදලක් යනවා. ඉතින් සමහර අවස්ථාවලදී මේ යන වියදම ලක්ෂ 25ක් වගේ දක්වා යන අවස්ථාව තියෙනවා. ඉතින් මේ ලැට්වියා වලත් මාස්ටර් ස්ටඩීස් වල ඩියුරේෂන් එක අවුරුද්දත් අවුරුදු දෙකත් අතර වෙනවා. බැචලර් ස්ටඩි එකක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 4ක් වෙනවා. ඉතින් එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් තමයි මේන්ම රික්වයර්මන්ට් එක වෙන්නේ. ලැට්වියා වලට ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් ඔයා O levels and A levels පාස් වෙලා තියෙන්න ඕන. ඉතින් ඊළඟට මම කතා කරන්නේ මේ ලිතුවේනියා කියන කන්ට්‍රි එක ගැන. ඉතින් මේ ලිතුවේනියා කියන කන්ට්‍රි එකේ මේන් ලැන්ග්වේජ් එක වෙන්නේ ලිතුවේනියන් ලැන්ග්වේජ් එක. ඒත් එක්කම රෂියන් ලැන්ග්වේජ් එකත් යූස් වෙනවා. ඊළඟ දේ තමයි මේ ලිතුවේනියාවට ඇප්ලිකේෂන් රවුන්ඩ්ස් දෙකක් තියෙනවා. මම ලැට්වියා වලට කිව්වා වගේම සමර් ඇන්ඩ් වින්ටර්. ඒ කියන්නේ ඉන්ටේක්ස් දෙකක් තියෙනවා. සමර් ඉන්ටේක් එක, වින්ටර් ඉන්ටේක් එක. ඉතින් සමර් ඉන්ටේක් එක කියන්නේ ෆෙබ්‍රුවරි ඉන්ටේක් එක, වින්ටර් ඉන්ටේක් එක කියලා කියන්නේ සෙප්ටැම්බර් ඉන්ටේක් එක. ලිතුවේනියා වලට සාමාන්‍ය ප්‍රොසෙසින් ටයිම් එක මාස 7-8ක් අතර වෙනවා. මොකද දැන් මම කලින් කතා කරපු කන්ට්‍රීස් දෙකේ කියන්නේ මෝල්ටා, ලැට්වියා කියන කන්ට්‍රීස් වලට ඔයාට ලංකාව ඇතුළේදීම වීසා එක ඇප්ලයි කරගන්න පුළුවන්. හැබැයි ලිතුවේනියා ඇප්ලයි කරනවා නම් ඔයාට ගොඩක් වෙලාවට තායිලන්ත යන්න වෙනවා බයෝමෙට්‍රික් සබ්මිට් කරන්න. ඉතින් ඒත් එක්කම මේ ලිතුවේනියාවට ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විතර ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ටෝටල් කොස්ට් එක ලක්ෂ 20ක් 30ක් අතර වෙනවා. ඉතින් මේ ලිතුවේනියාවට ඔයාට ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. එතකොට ස්ටඩි ඩියුරේෂන් එක සාමාන්‍යයෙන් අවුරුදු 4ක් අතර වගේ වෙනවා. එතකොට අවුරුද්දත් අවුරුදු දෙකක් අතර වගේ කාලයක් මාස්ටර් ස්ටඩීස් වලට සාමාන්‍යයෙන් අවුරුදු 4ක් වගේ බැචලර් ස්ටඩීස් වලට ස්ටඩි ඩියුරේෂන් එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම ලැට්වියා වලට වගේම මේ ලිතුවේනියා වලටත් এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් විදිහට බැචලර්ස් වලට ඇප්ලයි කරනවා නම් O levels and A levels බලනවා. ඉතින් මාස්ටර්ස් ඩිග්‍රී එකකට ඇප්ලයි කරනවා නම් ඔයාගේ බැචලර් ඩිග්‍රී එක කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනි වෙනවා. ඉතින් ඊළඟට මම කතා කරන්නේ ඔස්ට්‍රියා කියන කන්ට්‍රි එක ගැන. ඉතින් මේ ඔස්ට්‍රියාවේ මේන් ලැන්ග්වේජ් එක වෙන්නේ ජර්මන් ලැන්ග්වේජ් එක. කලින් කන්ට්‍රීස් දෙකේ වගේම මේ ඔස්ට්‍රියා වලට ඇප්ලිකේෂන් රවුන්ඩ්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ දැන් ඒ කියන්නේ 2025 නොවැම්බර් මාසේ ඕපන් වෙලා තියෙනවා ඇප්ලිකේෂන්ස් 2026 වින්ටර් සෙමෙස්ටර් එකට කියන්නේ සෙප්ටැම්බර් ඉන්ටේක් එකට අදාළව. ඔයාලා ඔස්ට්‍රියා යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ලබන අවුරුද්දේ වින්ටර් ඉන්ටේක් එකට යන්න නම් බලන්න. මේ වෙනකොට ඔයාලා ඇප්ලිකේෂන්ස් පටන් අරන් තියෙන්න වෙනවා. ඉතින් මේ ඔස්ට්‍රියා ප්‍රොසෙස් එකට ඒ කියන්නේ ඔස්ට්‍රියා ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකට සාමාන්‍යයෙන් ප්‍රොසෙසින් ටයිම් එක මාස 8ක් 12ක් අතර වගේ කාලයක් යනවා. ඒත් එක්කම ටෝටල් කොස්ට් එක සාමාන්‍යයෙන් ලක්ෂ 15ත් 25ත් අතර වගේ මුදලක් යනවා. නමුත් මේ ඔස්ට්‍රියා ස්ටුඩන්ට් කෙනෙක් ඔස්ට්‍රියා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න බලනවා නම් ඔයාට ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒත් එක්කම ස්ටඩි ඩියුරේෂන් එක සාමාන්‍යයෙන් අවුරුදු 2ත් 4ත් අතර වගේ වෙනවා. ඔයා ඇප්ලයි කරන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකකට නම් ඔයාට අවුරුදු 2ක් ස්ටඩි කරන්න වෙනවා. ඔයා ඇප්ලයි කරන්නේ බැචලර් ඩිග්‍රී එකකට නම් සාමාන්‍යයෙන් අවුරුදු 3ක් වගේ කාලයක් බැචලර් ඩිග්‍රී එක තියෙනවා. සමහර අවස්ථාවලදී මේ කාලය අවුරුදු 6 දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ ඔස්ට්‍රියා කියන කන්ට්‍රි එකටත් এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් බලනවා. ඒ කියන්නේ ඔයා ඇප්ලයි කරන්නේ බැචලර් ඩිග්‍රී එකකට නම් ඔයාට O levels A levels තියෙන්න ඕනේ. ඔයා ඇප්ලයි කරන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකකට නම් ඔයාට බැචලර් ඩිග්‍රී එක කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මම දැන් කතා කරන්නේ ඉටලි ගැන. ඉතින් ඉටලි වල මේන් ලැන්ග්වේජ් එක වෙන්නේ ඉටාලියන් ලැන්ග්වේජ් එක. මොකද ලංකාව ඇතුලේ මම කලින් කතා කරපු කන්ට්‍රීස් හතරටම වඩා ඉටලි කියන්නේ ගොඩක් පොපියුලර් කන්ට්‍රි එකක්. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා වගේම ගොඩක් දෙනෙක් මේ ඉටලි වලට මයිග්‍රේට් කරන්න try කරනවා. ඉතින් ඉටලි වලත් මේන් ඇප්ලිකේෂන් රවුන්ඩ්ස් දෙකක් තියෙනවා. එතකොට වින්ටර්
and summer කියලා. ඉතින් මේ ඉටලි වල නම් මේ summer intake එකට තියෙන available වෙන options ප්‍රමාණය හරිම අඩුයි. මොකද major intake එක වෙන්නේ winter intake එක නිසා. ඉතින් processing time එක ඉටලි වලට apply කරන්න සාමාන්‍යයෙන් මාස 8-10ක් අතර වගේ යනවා. ඉතින් 2026 අවුරුද්දේ September intake එකට අදාළව මේ වෙනකොට applications open වෙලා තියෙන්නේ ගොඩක් universities වල. ඒත් එක්කම මේ ඉටලි වලට ඔය apply කරනවා නම් ඔයාලට total cost එක සාමාන්‍ය ලක්ෂ 15-20ක් අතර වගේ මුදලක් වෙනවා. ඒත් එක්කම මේ ඉටලි වල scholarship අවස්ථා ගොඩක් තියෙනවා. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේ scholarships ගැන කතා කරන්න. ඉතින් ඒත් එක්කම ඉටලි වලට ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට apply කරනවා නම් ගොඩක් වෙලාවට ඔයාට වගේ study duration එක අවුරුදු 2-4ක් අතර වගේ වෙනවා. ඔයා masters degree එකකට apply කරනවා නම් අවුරුදු 2ක වගේ කාලෙකුත් bachelor degree එකකට apply කරනවා නම් අවුරුදු 3ක් හෝ 4ක් වගේ කාලයක් ඔයාට study කරන්න වෙනවා. ඉතින් ඒත් එක්කම මේ ඉටලි apply කරනකොටත් ඔයාගේ education qualifications බලනවා. ඔයා apply කරන්නේ bachelor degree එකකට නම් ඔයාට O levels A levels ඔයා complete කරලා තියෙනවා. ඔයා apply කරන්නේ masters degree එකකට නම් ඔයාට ඔයාගේ bachelor degree එක complete කරලා තියෙන්න ඕන. ඉතින් ඒත් එක්කම මෙතනදී මට ස්පෙસિෆිකලිම කියනවා නම් ගොඩක් වෙලාවට ඉටලි apply කරනවා නම් ඔයාගේ O levels A levels results බලනවා strictlyම bachelor එකකට apply කරනකොට. ඒ කියන්නේ ඔයා bachelor degree එකකට apply කරනකොට ඔයාට A levels වලට minimum C passes 3ක් තියෙන්න ඕන. ඒත් එක්කම O levels වලටත් හොඳට score කරලා තියෙන්න ඕන, especially English maths වගේ subjects වලට. ඉතින් ඔයා apply කරන්නේ master degree එකකට නම් ඔයාගේ GPA එක ආසන්න වශයෙන් 3ක් වගේ තියෙන්න ඕන. ඉතින් මම ඉස්සරහට මේ countries වල තියෙන scholarships ඒත් එක්කම තව මේ වගේ Schengen countries වලට student visa apply කරනවා නම් මේ වගේ overview එකක් තව videos කීපකින් අරන් යනවා. එහෙමනම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම අදෙන් ඉල්ලනවා. ඒත් එක්කම ඔයාලට student visas apply කරන්න guidance එකක්, support එකක්, consultation එකක් ඕන නම් මේ පේන WhatsApp number එකට කතා කරලා මාව contact කරන්න පුළුවන්. අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.